මම මොඩලින් පටන් ගත්තේ අවුරුදු 16. මොන හොඳ දේ කරත් නරක දේ කරත් කමෙන්ට් දාන අය දානවනේ කමෙන්ට්. වින් කරන එකට වඩා මම එක්ස්පීරියන්ස් එක ලබන්න කැමති. අපිට කොන්ෆිඩන්ස් තියෙනවා නම් අපිට කොට ඇඳුමක් අඳින්න ඒක කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඇඳ කියලා. මට පළවෙනිටම හම්බුන ෂූට් එක ඒ වගේ ෂූට් එකක් ටිකක් ඕපන් එකක් තිබ්බේ. එයාලගෙන් අපිට අයිති යෝජනා හරි වැරදි පැත්තෙන් එනවනම් අපි ඒක බැලන්ස් අපිට මිනිස්සු තරහ කරගන්න බෑයි මේ ෆීල්ඩ් එකේ. සමහර කාර්යම ටොක්සික් රිලේෂන්ෂිප්ස් තියෙනවානේ. අද කාලේ ගොඩක් තියෙන ටොක්සික් රිලේෂන්ෂිප්ස් ගත්තම මම පෞද්ගලිකව කියන්නේ මම කැමති දේ මම ඒ කෙනාව මගේ ජීවිතෙන් අයින් කරනවා ඒ මගේ විදිය. අයිබෝන් channel E සමග පුරුදු විදිහටම එකතු වෙන්නේ පසුගිය දවසක ලංකාවේ අතිශය දැවැන්ත වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා ඔබට මතක ඇති. ඒ තමයි මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා 2026. මේ දක් ලංකාවේ පවත්වපු සාමාන්‍ය නිරූපණ ශාස්ත්‍රයේ අර අපි දකින සාම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට ගිය බොහොම දැවැන්ත වේදිකාවක් අපිට දකින්න ලැබෙනවා. මේ වැඩ කටයුත්තට මූලික වෙන්නේ රුක්මාල් සේනානායක. දැන් අද දවසේ අපි සූදානම් වෙන්නේ එදා දවසේ මේ දැවැන්ත වේදිකාවට ගොඩවෙච්ච 25 දෙනෙක් ඉන්නවා සුරූපී යුවතියන්. මේ 25 දෙනා අතරින් කිහිප දෙනෙක් සමග අපි කතා කරා. අද දවසෙත් අපිත් එක්ක දෙන්නෙක් එකතු වෙනවා. එක්කෙනෙක් ශනෝලි යොලන්ඩා, ඒ වගේම පියුමි ජයවර්ධන. අයිබෝන් දෙන්නටම. ඉස්සලාම අපි අහමු ශනෝලිගෙන්. දැන් සාමාන්‍යයෙන් මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා කියලා කියන්නේ රුක්මාල් සේනානායක වගේ දැවැන්තෙක් සංවිධානය කරපු ඒ වගේ වේදිකාවකට ගොඩ වුණා කියලා කියන්නේ මං හිතන්නේ මාර ලක් එකක් නේ. ඒ කියන්නේ වාසනාවන්ත ඔයාලා ඇත්තට වාසනාවන්තයි. ඒතර 25 දෙනා අතරට එනවා කියන්නේ. ඔයාට කොහොමද මුලින්ම මේ ආරංචිය ලැබුණේ? මොනවාද ඒ වෙලාවේ හිතුනේ? කලින් නිරූපණ ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා හිටියද? ඔව් මං කලින් පැෂන්ට් එකේ ඉඳලා තියෙනවා. ඒත් මට ග්‍රෑන්ඩ් එක දැක්කන් පස්සේ ඒකට එන්න ආස හිතුණා. ඊට පස්සේ මම ඇප්ලයි කරා. පස්සේ ඔඩිෂන් එකෙන් 25 දෙනාට සිලෙක්ට් වුණා කියන මැසේජ් එක ආවම පස්සේ අතරම ගොඩක් සතුටු හිතුණා. මොකද රුක්මාල්ගේ වැඩක් කියන්නේ අනිවාර්යයෙන්ම කියන්නේ සර් නෙක්ස්ට් ලෙවල් එක කරනවා. ඒ ඇත්තටම මට සතුටුයි මේ 25 දෙනා අතරට තේරෙන්න හම්බුනේ. පියුමි කොහොමද ආරංචි ලැබුණේ? මුලින්ම කියන්න ඕනේ මේ රුක්මාල් සර්ට ස්තුති කරන්න ඕනේ මේ වගේ ලොකු පැජන්ට් එකක් මේ විදිහට ලස්සනට අපිට කරනවට. මම දැක්ක ගිය අවුරුද්දේ පැජන්ට් එක. දැන් මම දැකලා තියෙනවා ගොඩක් පැජන්ට් දැකලා තියෙනවා. ඒ අතරින් ගිය අවුරුද්දේ මම පැජන්ට් එක දැක්කා. ඒක මම හිතන්නේ ලොකුවට ලස්සනට තිබුණා. ඉතින් මට තාස හිතුණා ඒකට ඇප්ලයි කරලා බලන්න ඕනේ කියලා. මම ඇප්ලයි කරාම ඔඩිෂන් එකට ගියාම ලස්සන ගර්ල්ස්ලා මේ ඉන්නේ ලස්සන ගර්ල්ස්ලා ගොඩක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ අතරින් 25 දෙනාට එන්න මට chance එක තිබුණා. මම හිතන්නේ මම වාසනාවන්තයි. දිනුවත් පෙරදුනත් මම හිතන්නේ 25 දෙනා අතරට එන්න ලැබිච්ච එක ලොකු දෙයක්. ඒ ගැන මට සතුටුයි. එතකොට අපිට කියන්නකෝ ශනෝලි දැන් සාමාන්‍යයෙන් නිරූපණ ශාස්ත්‍රය කියලා කියන්නේ අර අපි දකින්නවානේ ලොකු බිල්ලෙක්ම වනවා මේ ශාස්ත්‍රයට එද්දි. ඒ කියන්නේ මේ ශාස්ත්‍රය මෙහෙම ඉන්න සුදුසු තැනක් නෙවෙයි. ඊළඟට මේක ඇත්තටම දැන් අද කාලේ නම් ටිකක් අඩුයි. හැබැයි සාම්ප්‍රදායික සමාජයේ දකින්න වෙනස් විදිහකට. කොහොමද ඒවට මුහුණ දුන්නේ? එහෙම විවේචන ඇත්තටම ආවද? දැන් අපි දක්වනොත් මේ සෝෂල් මීඩියා වලින් පවා සාමාන්‍ය ප්‍රතිචාර නෙවෙයි ලැබෙන්නේ. නෙගටිව් කමෙන්ට්ස් ලැබෙනවා, පොසිටිව් ඒවාත් ලැබෙනවා. කොහොමද ඒවට මුහුණ දුන්නේ? ඇත්තටම කිව්වොත් මම මොඩලින් පටන් ගත්තේ අවුරුදු 16. කියන්නේ මම පළවෙනියටම රණවේ හේක රෑම්ප් කරේ. ඉතින් මට දැන් වයස අවුරුදු 19යි. ඉතින් අර එතකොට කියන්නේ සාමාන්‍යයෙන් අර එතකොට නෙගටිව් කමෙන්ට්ස් එනවා වැඩි පොඩි වයසෙම මොඩලින් වලට ගිහිල්ලා අර ස්ටඩීස් කරන්න නෑ වගේ දෙයක් තමයි වටපිටාවෙන් ආවේ. ඒ වුණාට මම දෙකම බැලන්ස් එකේ කරගෙන යනවා. කියන්නේ කොහොමත් නෙගටිව් කමෙන්ට්ස් වලින් වටන්න බෑ. මං කියන්නේ මොඩලින් ෆීල්ඩ් එක කියන්නේ නරක එකක් නෙමෙයි. මේක තමන් ඉන්න විදිහත් එක්ක තමන් තෝරගන්න දේවල් එක්ක අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා අත්විඳලම බලන්න ඕනේ. අවුරුදු 19ට එච්චර දුරක් ආවා. පියුමි මොකද හිතන්නේ? කියන්නේ ඇත්තටම මේ විදිහේ අවුල් සහගත ෆීල්ඩ් එකක්ද මේක? නෑ අය අවුල් සහගත ෆීල්ඩ් එකක් නෙමෙයි මොඩලින් කියන්නේ. ඒක අර අපි හැසිරෙන විදිය අපි ඒක භාවිතා කරන විදියත් එක්ක තමයි මිනිසුන්ගේ ඔළුවට ඒක යන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ කොහොමද මේ ඒ කියන්නේ මොඩලින් ෆීල්ඩ් එකට අපි කොහොමද ඒ කියන්නේ සහභාගී වෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. නෙගටිව් කමෙන්ට්ස් කියන්නේ හැම මොන හොඳ දේ කරත් නරක දේ කරත් කොච්චර මොනා කරත්
කමෙන්ට් දාන අය දානවනේ කමෙන්ට් ඒක අපිට වැටෙනවා. ඒක නවත්තන්න බෑ. මටත් පැජන්ට් එකට යනවා කිව්වා මුලින්ම කිව්වා කට්ටිය යන්න එපා. මෙහෙමයි කියලා කිව්වා. හැබැයි රුක්මාසර්ගේ පැජන්ට් එක කියලා දැනගත්තාම ඒ කමෙන්ට්ස් ටික අර අඩු වුණා. යන්න එපා කියන තැනට එන්නේ නැහැ දැන් කවුරු එක්කත් රුක්මාසර්ගේ මේ පැජන්ට් එක කියලා දැනගත්තාම ඉතින් ඒ කියන්නේ ඒ රුක්මාසර් ඉන්න තැනත් එක්ක මං හිතන්නේ ඒක තියෙන්නේ අපිට කමෙන්ට්ස් ගැන කියනවා නම් ඉතින් ඒක අපිට නවත්තන්න බෑ. ඉතින් මේ කට්ටිය කියන දේවල් අපි ඒ ඔක්කොම අහගෙන අපි හරි පාරේ ගියාම ඉවරයි මං හිතන්නේ. ශානෝලි දැන් කලින් නිරූපණ ශාස්ත්‍රයේ හිටියා කිව්වනේ. කොහොමද දැන් මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකාව වගේ වේදිකාවකට ගොඩ වෙච්ච එක එතන ලැබුණු අත්දැකීම් ඒ එක්ස්පීරියන්ස් කොහොමද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණාද? නැත්තම් ටිකක් අපහසු වුණාද? අභියෝගයක් වෙයි කියලා හිතුණාද? ඇත්තටම කියන්නේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මට වඩා ගොඩක් වැඩිමල් අක්කලා ඉන්නේ. ඒ වගේම මගේ වයසත් ඉන්නා. ඉතින් මට අර වින් කරන එකට වඩා මම එක්ස්පීරියන්ස් එක ලබන්න කැමතියි. ඒ වගේම මට එතනින් හොඳ යාළුවෝ කට්ටියක් හම්බුණා. ඉතින් අර ඒ දේවල් එක්ක මට වින් කරන්නම කියලා එකක් නැහැ. මම මගේ උපරිමයෙන්ම කරනවා. මම එතනින් ගොඩක් දේවල් ඇත්තටම රුක්මාල්ස්ගේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කියන්නේ මම මෙච්චර කාලයකට රෑම් කරාට මම කියන්නේ ටෙක්නික්ස් හරියට ඉගෙන ගත්තේ රුක්මාල්ස්ගෙන්. ඉතින් ඒවත් පාවිච්චි කරලා හොඳ තරංගයක් දෙනවා. හැබැයි ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා අපි 25 දෙනා අතර. මොකද හැමෝම කියන්නේ අපි පළවෙනි දවසේ අපි ඔඩිෂන් එකේ රෑම් කරපු විදිහ නෙමෙයි දැන් කට්ටිය රෑම් කරන්නේ. හැමෝම අර ඊක්වල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ලොකු තරංගයක් තියෙනවා. පියුමි කොහොමද මේ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකාව වගේ වේදිකාවක සාමාන්‍ය නිරූපණ ශිල්පිනියක් විදිහට ඇවිල්ලා හරි නැත්නම් සාමාන්‍ය යුතියක් විදිහට මම කියන්නේ නිරූපණ ශාස්ත්‍රයට සම්බන්ධ නොවිච්ච අයත් දැන් මෙතන ඉන්නවනේ. එතකොට කොහොමද මේ වේදිකාව ඇතුලේ මේ තරඟාවලිය ඇතුලේ කොහොමද ලැබුණු අත්දැකීම්? අත්දැකීම් අය ඇත්තටම මෙයා නංගි කිව්වා වගේම මේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. අපේ මුලින් ආපු 25 දෙනා නෙමෙයි දැන් ඉන්න 25 දෙනා සෑහෙන දියුණු වෙලා තියෙනවා. හැම පැත්තෙම අපේ රෑම්ප් එක විතරක් නෙමෙයි රුක්මාල්ස ඩිසිප්ලින් එක හැමදේම පර්සනැලිටි එක හැමදේම හදනවා එතන. මම හිතන්නේ වින් කරනවටත් වඩා අපිට මේකෙන් තියෙනවා ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ වින් කරේ නැතත් මම හිතන්නේ අපි කට්ටිය හැමෝටම නේද? ඔව්. ශානෝලි දැන් සාමාන්‍යයෙන් අර නිරූපණ ශාස්ත්‍රය කියලා කියන්නේ සීමා මායිම් නෑ නිදහසේ සාමාන්‍යයෙන් විලාසිතා. මං කියන දේ තේරුණානේ. විලාසිතා කියලා කිව්වම දැන් විවිධ අත්හදා බැලීම් සිදු කරනවා. එතකොට දැන් ඒවද වැටෙන කමෙන්ට්ස් එහෙමත් තියෙනවා. තව පැත්තකින් තරුණියක් විදිහට දැන් අවුරුදු 19ක කෙල්ලෙක් විදිහට ඒ වගේ දේවල් වලට ෆේස් කරනකොට සාමාන්‍යයෙන් අර ටිකක් අමාරුයි. සහ සමාජයෙන් එල්ල වෙන පීඩනය ගැනත් හිතනවා. මොකද ඒ ගැන හිතන්නේ? ඒ කියන්නේ ඒ විදිහ විලාසිතා ගැන එතනින් එහා මේ තරඟාවලිය විතරක් නෙවෙයි එතනින් එහාත් බලාපොරොත්තුවක් ඇති ඉස්සරහට යන්න. කොහොමද ඒක දකින්නේ? ඇත්තටම කිව්වොත් මම කරන්නේ ෆැෂන් ඩිසයිනින්. එතකොට කොස්ටියුම් එකක් ඒ කියන්නේ අපි කියන්නේ ඕපන් වෙන්න පුළුවන් ඒක. කියන්නේ ඇඟ වැහිච්ච එකක් වෙන්න පුළුවන්. ඒකේ වුණාට අපි ඒ වෙලාවට විතරනේ අපි ඒක අඳින්නේ. ඒ වෙලාවට අපි ඒ ෂූට් එකකට හරි මොකක් හරි දෙයකට අඳින්නේ. ඔව් අදාළ දෙයට විතරයි. එතකොට අර පිටින් එතකොට දකින්නේ මෙයා ඕපන් අඳිනවා එහෙම කියලා. දැන් මම 16න් පටන් අරගත්තු ෂූට් එක මට පළවෙනිටම හම්බුන ෂූට් එක ඒ වගේ ෂූට් එකක් ටිකක් ඕපන් එකක් තිබ්බේ. හැබැයි ඒකේ කමෙන්ට්ස් ආව නෙගටිව් කමෙන්ට්ස්. ඒ වුණාට මගේ අම්මයි තාත්තයි මට මාරම සපෝට් එකක් දෙනවා ඒ දේවල්වලට. මොකද එයාලට කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද එතනදී විතරයි මම ඒ විදිහට අඳින්නේ පළඳින්නේ. ඉතින් ඒක එහෙම සිලෙක්ෂන්ස් වලට යනකොට එහෙම මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මම මිනිස්සු කියන කතා එහෙම ලොකුවට හිතන්නේ නැහැ. මොකද අපි මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා තියෙන අපි දෙයක් කරන්නනේ. එතකොට අපිට සිලෙක්ට් කරන්න බෑ අපි මේකට කැමති අපි මේකට අකමැති අපිට මේක අඳින්න බෑ හැම කියන්න බෑ අපිට කොන්දේසි දාන්න බෑ. මොකද එයාලා අපිට පේමන්ට් එකක් කරනවා නම් අපි එයාලගේ ඒ දේ අපි අපේ උපරිමයෙන්ම දෙන්න ඕනේ. පියුමි මොකද හිතන්නේ විලාසිතා ගැන සහ දැන් මේ කිව්වා වගේම කොහොමද ගෙදරින් ලැබෙන සහයෝගය
අම්මයි තාත්තයි කැමති වුණාද නිරූපණ ශාස්ත්‍රයට එනවට නිරූපණ ශිල්පිනියක් වෙනවා කොහොම මොකද්ද කිව්වේ? ඇත්තටම මම නිරූපණයට එන කලින් මම ඩාන්ස් කෙනෙක්. ඉතින් මං එතනදිත් කොට ඇඳුම් එම කොට දිග කියලා නෑ අපිට අඳින්න වෙන ඇඳුම් තියෙනවා. ගෙදරින් මට එහෙම කිසිම බාධාවක් නැහැ මගේ ගමන යන්න. ඒගාලා සපෝට් කරනවා මගේ ගමනට. ඇඳුම් ගැන කියනවා නම් අපේ ඇඟ ලස්සනට හදාගෙන අපි ඉන්නවා නම් අපිට කොන්ෆිඩන්ස් තියෙනවා නම් අපිට කොට ඇඳුමක් අඳින්න ඒක කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඇඳ කියලා අපිට ලස්සනයි නම් දිග කොට හැමදේම අර මිනිස්සු කියන කතා අපිට අහලා අපිට ලස්සනටනේ අපි අඳින්නේ ඒක අර අපි කවුරුත් කියන දේ අහලා ඉවරලා අපි මෙහෙම අඳින්න ඕනි කියලා අපි හිතන්න ඕනේ නෑ ඇත්තටම ඒ නිසා විලාසිතා අපිට කැමති විදියකට අපිට ලස්සනයි නම් ඕන ඇඳුමක් අපිට අඳින්න පුළුවන් යුවතියන් ලස්සන වෙන්න ආසයි. තරම් දැන් අවුරුදු 19 20 විතරක් නෙවෙයි අවුරුදු 35 40 හැමෝම ලස්සන වෙන්න ආසයි ලස්සනට ඉන්න ආසයි. එයයි විවිධ දේවල් කරනවා ලස්සන වෙන්න. දැන් උදාහරණයක් විදිහට ප්ලාස්ටික් සර්ජරි. අපි අහලා තියෙනවා විවිධ අන්දමේ සම වෙනස් කරගන්න වෙන්න පුළුවන්, තොල් වෙනස් කරගන්න වෙන්න පුළුවන්, විවිධ වෙනස් කරගන්න වෙන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය දෙයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඒ ගැන ඔයාගේ අදහස සහ ඊළඟ කාරණාව තමයි මේ ඇත්තටම මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා වගේ එකකට හරි එතනින් එහා මොකක්ම හරි පැජන්ට් එකකට ලස්සන විතරක්ම ප්‍රමාණවත්ද ඔය කියනවා වගේ. මම පළවෙනි ප්‍රශ්නෙට මුලින්ම උත්තර දෙන්න. ඇත්තටම ගත්තොත් ලස්සන කියන්නේ ඒක අපේ කියන්නේ හිතත් පිරිසිදුයි නම් ඒක මූණෙන් පේනවා. අර මම ගොඩක්ම නැචරල් බියුටි එකට තමයි කැමති. කියන්නේ ප්ලාස්ටික් සර්ජරි කරන්න ඕන හැමෝටම තවන්ට ආවේනික ලස්සනක් හම්බලා දෙනවා. අපි ඒක කියන්නේ පවත්වගෙන යන විදිහ තමයි අපි කොහොමද අපේ කියන්නේ හැම අපේ කොණ්ඩේ අපේ නියපොතුණත් අපි කොහොමද බලාගන්නේ කියන එක අනුව තමයි අපේ රූපේ ලස්සන පවත්වගෙන යන්න පුළුවන් වෙන්නේ අපිට. එතකොට දෙවෙනි එක ගත්තොත් අතරම කිව්වොත් පැජන්ට් එකකට ලස්සන විතරක් තිබිලා මදි. ඒකට ගොඩක් දේවල් ඕනේ. මොකද අපේ පැජන්ට් එකේ වුණත් ක්‍රයිටීරියාස් ගොඩක් තියෙනවා. 4B කියන ක්‍රයිටීරියා එක තියෙනවා. ඉතින් ඒකට අපිට අපේ බුද්ධිය එතකොට අපි කොහොමද අනිත් අයත් එක්ක හැසිරෙන්නේ අපි කොහොමද අපේ කියන්නේ අපි කොහොමද එකට එකතු වෙලා වැඩ කරන්නේ. එතකොට ඒ වගේම අපිට කොහොමද අපි සෝෂලයිස්ද අපිට කට්ටියත් එකට වැඩ කරන්න පුළුවන්ද. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම කොත් අපේ හැකියාවන් අපිට ටැලන්ට් රවුන්ඩ් එකක් දෙන්න ඒ දේවල්වලට ඒ වලින් පව අපිට මාක්ස් ඇඩ් වෙනවා. අපි ඉඳ ගන්න විදිහේ ඉඳන්ම අපිට මාක් එක ගානේ ඇඩ් වෙනවා ෆයිනල් ජජ්මන්ට් එක ඒ විදිහට තමයි හැදෙන්නේ ඇත්තටම කිව්වා. අතෝ ලස්සනින් විතරක් නෙමෙයි. ඇත්තටම මේ වගේ පැජන්ට් එකකට හරි නිරූපණ ශාස්ත්‍රය ඉස්සරහට යනකොට ලස්සන විතරක් ප්‍රමාණවත් වෙනවද? ලස්සන විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපිට ඇත්තටම නංගි කිව්වා වගේ බුද්ධිය ඒ හැමදේම අපේ ටැලන්ට් එක අපි වෝක් කරන විදිහේ හැමදේම ගොඩක් දේවල් ඇතුළත් වෙනවා පැජන්ට් එකක ඉස්සරහට යන්න. ලස්සන විතරක් ගන්න බෑ අපිට මෙයා ලස්සනයි මෙහෙමයි ඒ හින්දා මෙයා දිනන්න ඕනේ කියන තැනට ගන්න බෑ අපිට තියෙනවා කැටගරිස් ගොඩක් තියෙනවා. ඒ හැමදේම ඉස්සරහට යන එක්කෙනාට තමයි අපි වින් කරන්න පුළුවන් වෙන්නේ. මට කියන්නකෝ දැන් අද නිරූපණ ශාස්ත්‍රයෙන් අවුරුදු 16න් ගමනක් පටන් අරගෙන තිනවා. දැන් මේ අවුරුදු 16 ගමන ඇතුලේ මොකක්ම හරි හීනයක් තියෙනවනේ හැමෝටම. අනාගතේ මම මෙහෙම කෙනෙක් වෙනවා. අනාගතේ මම සාමාන්‍යයෙන් වෘත්තියක් කියලා කියමු අපි ටීචින් කියලා කියමු. ඒ වගේ මොකක් හරි වෘත්තියක් තියෙනවනේ. දැන් ඊයේ දවසේ අපිට හම්බුණා චෙෆ් කෙනෙක්. ඒ විදිහට දැන් ඔයාලගේ අතරෙත් ඇති මොකක්ම හරි මේ වෘත්තියක් තෝරගත්ත අය. හැබැයි දැන් නිරූපණ ශාස්ත්‍රයට ආවට පස්සේ මේ වෘත්තිය ගොඩක් අයට අතහැරනවා සහ අතහරිනවා. ඔයාටත් එහෙම මොකක් හරි වෘත්තියකට ආසාවක් තියෙනවද? අනාගතේ කොයි විදිහේ හීනයක්ද දකින්නේ මේ නිරූපණ ශාස්ත්‍රයෙන් ඉස්සරහට ගිහිල්ලා රංගන ශාස්ත්‍රයටත් ගිහින් එහෙම මොකක්ද තියෙන හීන ඉස්සරහට? ඇත්තටම කිව්වොත් මම කියන්නේ මොඩලින් වලට ඇක්ටිං වලට ගොඩක් කැමතියි. ඒ වගේම මම දැනට ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රී එකක් කරන ගමන් ඉන්නේ. ඉතින් මම වෘත්තීය වශයෙන් මොඩලින් සහ ෆැෂන් ඩිසයිනින් කියන දෙක තමයි කැමති. ඒ කියන්නේ ඉස්සරහට එහෙම දකින්න ලැබෙයි. කියන්නකෝ පියුමි මොකද්ද හීනේ? මේක ඇත්තටම මේවා ප්ලෑන් කරලා ආපු ගමනක්ද නිරූපණ ශාස්ත්‍රයෙන්ම ඉස්සරහට යන්න හීන දකින්නවද? ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමෙයි. මම කලින් කිව්වා වගේ මම වෘත්තීමය නර්තන ශිල්පිනියක් මුලින්ම. ඉතින් මට ආස හිතුණා එක තැනකදී මම මේකත් ඉගෙන ගන්න ඕනේ කියන තැන ඉගෙන ගත්තට පස්සේ තමයි මම
පැජන්ට් එකටත් ඇප්ලයි කරේ. ඉතින් මම දැන් බලාපොරොත්තු වෙනවා මම කොරියෝග්‍රාෆර් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න සහ නිරූපණ ශිල්පිනියක් විදිහට ඉස්සරහට යන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ටිකක් කියන්න අපිට සාමාන්‍යයෙන් මේ වගේ ෆීල්ඩ් එකට ආපුවම ටිකක් අපහසුයි. සමහර වෙලාවට මම කියන්නේ. ඒ වගේ වෙලාවකට සාමාන්‍යයෙන් ඔයාට ජීවිතේ ලැබිච්ච ලොකුම උපදේශය නැත්නම් මඟ පෙන්වීම මොකක්ද කියලා මම අහුවොත් මොකද්ද කියන්නේ? ඇත්තටම කිව්වොත් මගේ වයස ගත්තම පොඩි. මම පටන් ගත්තේ 16 කියලා කිව්වා. මගේ හැම දෙයකටම මගේ පස්සෙන් අම්මා එනවා. හැබැයි දැන් අද ස්ටුඩියෝ එකට උනත් අම්මා ආවට අම්මට එළියෙන් ඉන්න වෙන්නේ. එතකොට අර අපි දැනගන්න ඕනේ අපි කොහොමද හැසිරෙන්න ඕනි කියලා ඕනම තැනක. අපිට කියන්න බෑ මොන වගේ අද කාලේ මිනිස්සු මොන වගේද කියන්නේ කියන්න බෑ. ඒත් අපි ඉන්න විදිහත් එක්ක තමයි ඒ මිනිස්සුනත් අපිට අනවශ්‍ය දේවල් වලටද කොහොමද? එතකොට මෙයා මේ විදිහට මෙයාව නම්ම ගන්න බෑ. අන්න ඒ වගේ හිතන්න. එතකොට ඒ විදිහට අපි හැසිරෙන්න ඕන. අපේ හැසිරීම අපි හොඳට පවත්වා ගන්නවා නම් මේ අපිට ඒ වගේ දේවල් වලට අපි අහු වෙන්නේ නැහැ. පියමි මොකද හිතන්නේ? ඇත්තටම කිව්වොත් හැසිරීම තමයි අපි තැනකට ගිහලා හැසිරෙන විදියට අපි කතා කරන විදියට එයාට රියැක්ට් කරන විදියට තමයි එයා අපිට රියැක්ට් කරන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ කොහොමද අපි තැනකට ගිහිල්ලා හැසිරෙන්නේ, අපි කාත් එක්කද කතා කරන්නේ, අපි කොහොමද එයත් එක්ක කතා කරන්න ඕනේ කියන එක සහ මේ එයාලගෙන් අපිට අයිති යෝජනා හරි වැරදි පැත්තෙන් එනවනම් අපි ඒක බැලන්ස් අපිට මිනිස්සු තරහ කරගන්න බෑයි මේ ෆීල්ඩ් එකේ. එහෙම යන්න වෙනවා කපටිකමයි. ෆීල්ඩ් එකේ මිනිස්සු තරහ කරගන්න බෑ. ඉතින් අපි දැනගන්න ඕනේ මොලේ පාවිච්චි කරලා වැරදි දේ කරන්නේ නැතුව හරි විදියට අපි කොහොමද එයාලා ඒ කියන්නේ අය අපි එයාලට වැරදි පැත්තෙන් ආවොත් එයාලත් අපිට ඒ පැත්තෙන් තමයි එන්නේ. අපි එයාලා අපිට වැරදි පැත්තෙන් එදී අපි ඊයේ කියලා ඔහම ඒ කියන්නේ හරි විදියට කතා කරොත් එයාලා ආයේ අපිට වැරදි පැත්තට එන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ කොහොමද හැසිරෙන්නේ කියලා. ශනෝලි මේ අන්තිම ප්‍රශ්නෙට කලින් දැන් සාමාන්‍යයෙන් නිරූපණ ශාස්ත්‍රය කියලා කියන්නේ අර මං කිව්වා වගේම ටිකක් බිල් එකම වල තියෙනවනේ ටිකක් භයානක ෆීල්ඩ් එකක් මේක ගෑන් ළමයකට එන්න හොඳ නැති තැනක් කියලා තියෙනවනේ. දැන් අවුරුදු 19ට ඔයා පුදුරත් එක්ක ඔයා වගේම තවත් ළමයි ඇති මේ ෆීල්ඩ් එකට එන්න ආසාවෙන් ඇති ඇවිල්ලා මේ විදිහම මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා වෙන්න පුළුවන් වෙන පැජන්ට් එකක් වෙන්න පුළුවන් එතනින් එහා ලොකු පැජන්ට් එකකට යන්න හීන දකින අය ඉන්නවා. ඒ අයට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම කිව්වොත් තමන් මුලින්ම තමන්ගේ ඇඟ ඇතුලේ ඉන්න පුද්ගලයාව අවදි කරගන්න ඕනේ. ඇත්තටම මමත් හිතුවේ නෑ මං ඕලස් කරනකොටම තමයි මට ආසාව ආවේ. මොඩලින් කරන්න ඕනේ. කියන්නේ අම්මා වුණත් කියනවා පොඩි කාලේදී මම එක එක ඇඳුම් ඇඳලා ඇවිදිනවලු අර ෆැෂන් ෂෝ එක බල බල. ඉතින් එතකොට අර පොඩි කාලේ ඉඳන් මගේ ඇඟ ඇතුලේ ඒක තිබිලා තියෙනවා. අර ස්ටඩීස් නිසා ඒකේ අටපත් වෙලා තියෙන. හැබැයි ඕලස් කරනකොට මට තේරුණා මම මේකත් කරා නම් හොඳයි. මට මේ සයිඩ් එකෙනුත් ගියා නම් මට ලොකු දුරක් යන්න පුළුවන් කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් මට වඩා බාල කෙනෙක් හරි වැඩිමල් කෙනෙක් හරි ඒක වයස ප්‍රශ්නයක් නෑ අතර මොඩලින් වලට තමන් කැමති දේ තමන් මහන්සි වුණා තමන්ගේ ඇතුලේ ඉන්න කෙනාව එළියට අරගෙන තමන් හොඳ තැනක් මුලින්ම තෝරගන්න ඕනේ තමන් ට්‍රේන් කරන්න හොඳ ට්‍රේනර් කෙනෙක්ව. ඉතින් ඔයාට එතකොට ලොකු ගමනක් යන්න පුළුවන්. ඇත්තට මේ ෆීල්ඩ් එකෙන් ලොකු ගමනක් යන්න පුළුවන්. ඔයා හිතන්නවත් නැති දුරකට ඔයාට යන්න පුළුවන්. ඔයා ඔයාගේ ඇතුලේ ඉන්න පුද්ගලයාව අවදි කරගත්තොත්. පියුමි දැන් වෘත්තීය නර්තන ශිල්පිනියක් කිව්වනේ. දැන් නර්තන ශිල්පිනියක් වෙලා අහම්බෙන් මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අද වෙනකොට ලොකු දුරක් ගිහින් මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා දැවැන්තම ඔඩිෂන් එකක අන්තිම 25 දෙනා අතර ඉන්නවා. ඔයා වගේම මේ විදිහට යම්කිසි වෘත්තියක යෙදෙන ගමන් මේ විදිහට හීන දකින්න කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. එයාට මොකද්ද කියන්න දෙන්නේ? ඔව්යි මම කියන්නේ ඩාන්සින් උනත් මොඩලින් උනත් ඇක්ටිං උනත් ඒ ෆීල්ඩ් හරිම සුන්දර මේ ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ ඒකට බය වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ එන්න. කට්ටියට එන්න. ඒ කියන්නේ මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා බලන්න ඒ අත්දැකීම ගන්න බය වෙන්න එපා. හැමෝටම කියන්නේ අපිට තැනකට යන්න ඕන නම් අපි ආස දේවල් අපි කරන්න ඕන නම් එහෙම කවුරුවත් නිසාවත් කිසිම දෙයක් නිසාවත් අපි මේ දේවල් නවත්තන්න නැතුව අපි එන්න ඕනේ. මොඩලින් කියන්නේ නරක ෆීල්ඩ් එකක් නෙමෙයි. ඒක කියන්නේ ගොඩක් අයගේ ඔළුවේ තියෙන මොඩලින් කිව්වම මෙහෙමයි කියලා නරක සිතුවිල්ලක් නේ තියෙන්නේ. එහෙම නෙමෙයි. මොඩලින් කියන ෆීල්ඩ් එක හරි සුන්දර ෆීල්ඩ් එකක්. හරි ලස්සනයි. ඒක හරි තැනකින් ඉගෙනගෙන මුලින්ම ඒ දේ ඉගෙනගෙන මේ ෆීල්ඩ් එකට එන්න කියලා තමයි මම කියන්නේ. ශනෝලි යම් දවසක ඒ කියන්නේ දැන් මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා
ජීවිතේ වැදගත්ම තීරණයක් විවාහය වගේ තීරණයකදී ඔයා හිතනවද ඔයා මේ නියෝජනය කරන ශාස්ත්‍රය ඔයා මේ ඉදිරියට යන ශාස්ත්‍රය ඒකෙන් වාට බලපෑමක් වෙයි කියලා ඔයාගේ පර්සනල් ලයිෆ් එකට? මට ලොකු අයිඩියා එකක් නැහැ මැරේජ් එකක් ගැන. හැබැයි පාර්ට්නර් කෙනෙක් ගත්තොත් තමන්ව තේරුම් ගන්න සපෝටිව් කෙනෙක් වෙන්න ඕනේ මේ කියන්නේ ඕනම ෆීල්ඩ් එක. ඇක්ටිං හෝ වේවා පියුමියක් වගේ ඩාන්ස් කෙනෙක් වුණත් ඒවා අර තමන්ව ඇත්තටම තේරුම් ගන්න පාර්ට්නර් කෙනෙක් වෙන්න ඕනේ. මොකද අපිට දැන් අපි මෙතන අද ඉඳන් ඉන්න වෙලාව වුණත් අපිට ෆෝන් යූස් කරන්න බෑ. එතකොට සමහරක් හරිම ටොක්සික් රිලේෂන්ෂිප්ස් තියෙනවනේ. අද කාලේ ගොඩක් තියෙන ටොක්සික් රිලේෂන්ෂිප්ස් ගත්තම ඒ කියන්නේ අර කරන්න එපා මේක කරන්න එපා ඔහොම අඳින්න එපා මං කැමති නෑ මට හැමතිස්සෙම මැසේජ් කරන්න. අර ඒ වගේ නැතුව අර හැම දෙයකටම සපෝට් කරන්න. දැන් අපිත් සමහරක් තැන් තියෙනවා වැටෙන මම මේක කරන්න දෙපාද කියලා අපිට උනත් හිතෙන අර සමහරක් අවස්ථාවලදී නෑ ඔයා මේක කරන්න කියලා මොටිවේට් කරන කෙනෙක් එක්ක නම් මං හිතන කෙනෙක් මගේ අයිඩියා එක මන් දන්නේ නෑ තාම ලොකුට මැරේජ් ලයිෆ් එක ගැන අයිඩියා ගන්න නෑ. එහෙම කෙනෙක් එක මැරේජ් ලයිෆ් එකට ගිහිල්ලා උනත් මේ ෆීල්ඩ් එකේ ඉන්න පුළුවන්. ඒ මනුස්සයත් අපිට ලොකු සපෝට් එකක් දෙයි කියලා හිතනවා. ඒ වගේ හිතන පතන මනුස්සයෙක් ඔය පාර්ට්නර් හැටියට තෝරගෙන මැරේජ් ලයිෆ් එකකට ගියොත්. පියුම් මොකද හිතන්නේ ගැන? අය අපි දැන් මේ තැනට එන්නේ කට්ටක් කාලනේ. එතකොට මං හිතනවා මම හොයාගන්න කෙනා මට සපෝට් කරන්න ඕනේ කියන එක. එහෙම සපෝට් කරන්න නැති කෙනෙක් හම්බ වෙනවා නම් අපි ඒ පුද්ගලයා මම පෞද්ගලිකව කියන්නේ මම කැමති දේ මම ඒ කෙනාව මගේ ජීවිතෙන් අයින් කරනවා. ඒ මගේ විදිය. මං හිතන්නේ මම කට්ටක් කාලේ ඉන්නේ ඒක යා තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මම වගේම මම එයාටත් සපෝට් කරන්න ඕනේ එයාගේ යන ගමනට. ඒ කියන්නේ එයාත් මට සපෝට් කරන්න ඕනේ මම යන ගමනට. මම හිතන්නේ මම කවදා හරි බැන්දොත් මං හිතනවා මට එම් ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි කියලා. හරි අන්තිම ප්‍රශ්නේ ශානවි කියන්නකෝ දැන් අද දවසේ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා අන්තිම 25 අතර ඉන්න කෙනෙක් විදිහට ඔයාව මං ඉන්ටර්වයුව කරනවා මෙතන. සමහර වෙලාවට අනාගතයේ තව අවුරුදු 10කින් මට ඔයාව ඉන්ටර්වයුව කරන්න ලැබුණොත් සමහරට ඔයා කොයි විදිහ කෙනෙක් වෙලා ඉඳීද? ඔයා හිතන්නේ කොහොමද? මේක ඇත්තටම කිව්වොත් හිතාගන්න අමාරුයි. හැබැයි කියන්නේ මගේ හිතේ බලාපොරොත්තුවක් ආසාවක් තියෙනවා පුංචි කාලේ ඉඳන්ම හොඳ ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් වෙන්න. ඒ වගේම මං ඇක්ටිං සයිඩ් එකටත් කැමතියි. හැබැයි මං තාම ඒ සයිඩ් එකට ගිහිල්ලා නැහැ. ඉතින් අනාගතයේදී කොහොම වෙයිද දන්නේ. පියුමි මොකද හිතන්නේ අවුරුදු 10කින් පියුමිට මොකක් වෙලා තියෙයිද? ඒක මට හිතා ගන්නත් බෑ තාම. සමහර විට මම ඩාන්සින් කොරියෝග්‍රාෆර් කෙනෙක් විදියට ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් විදිහට සහ මම කැමති ඇක්ටිං සයිඩ් එකට මම ඒකිනුත් ඉස්සරහට යන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා නිලියක් විදිහට ඒ හැම එකම එකතුවක් විදිහට මාව දකින්න පුළුවන්. හරි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට දෙන්නටම මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා වගේම එතනින් එහාට තියෙන ඔය අවුරුදු 10ක් ඇතුලේ මවාගෙන ඉන්න හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සුබ වතනවා. Thank you.